ප්‍රසිද්ධ චරිත දෙකක් වෙන් වෙනවා කියන්නේ ඒක දැන් ඒ දෙන්න අතරේ තියෙන පෞද්ගලික කාරණයක් විතරක්ම නෙවෙයි. ඒක ක්ෂණයකින් අපේ ෆෝන් ස්ක්‍රීන් එකට ඇවිල්ලා අපි හැමෝම විනිශ්චයකාරයෝ වෙන පුදු නාට්‍යයක් බවට පත් වෙනවා. මෑතකදී නිලි සංජානා ගමාරච්චි සහ ඇගේ සැමියා අතරේ තියුණු සිදුවීමත් එක්ක මේ කාරණය ආයෙමත් අපිට හොඳටම පැහැදිලි වුණා. හරියටම. මේ වගේ සිදුවීමක් දිහා බලද්දී කවුද හරි කවුද වැරදි කියලා ලේබල් ගහන එක හරිම ලේසි. ඔව් ඒක තමයි හැමෝම කරන්න හදන්නේ. ඒත් අපි අද කරන්න යන්නේ ඒක නෙවෙයි. අපිට ලැබිලා තියෙන මූලාශ්‍රය, ඒ කියන්නේ මේ සිදුවීම ගැන පළවුණු වාර්තාවක් පාවිච්චි කරලා මේ කතාවේ තියෙන ස්තර ටික ගලවලා බලන එකයි අපේ අරමුණ. ස්තර ටික ගලවනවා කිව්වේ? ඒ කියන්නේ එක පැත්තකින් එල්ලවන චෝදනා, අනෙක් පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර සහ මේ දෙකම මැදට වෙලා මහජනතාව මේ කතාව ගොඩනගන විදිහ තේරුම් ගන්න එක. ඔව් මොකද මේක සාමාන්‍ය වෙන්වීමකට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. අනිවාර්යෙන්ම එක පැත්තකින් බරපතල චෝදනා තියෙනවා, අනිත් පැත්තෙන් ඒවට දෙන